අද අපි ගුවන් යාන වායු සමීකරණ පද්ධතිය ගැන ඉගෙන ගන්නවා. ඒක හරියට රසවත්. ඔයාලට ඒක වැදගත් කියලා හිතනවා නම් subscribe බොත්තම සහ bell icon ඔබලා පොඩි සහයෝගයක් දෙන්න. අපි හැමෝම ගුවන් යානයක ජනේලෙන් එළිය බලලා තියෙනවනේ. හැබැයි කවදා හරි හිතලා තියෙනවද පොළොවෙන් අඩි 35000ක් විතර උඩදී අර ලෝහ බටේ ඇතුලේ අපි හුස්ම ගන්න වාතය ඇත්තටම එන්නේ කොහෙන්ද කියලා? අද අපි කතා කරන්න යන්නේ ගුවන් යානයක වායු සමීකරණ පද්ධතිය කියන ඇහැට නොපෙනෙන ඒ මහා ඉංජිනේරු විස්මය ගැන තමයි. ඉතින් අභියෝගය තමයි මේක. පොළොවෙන් සැතපුම් 7ක් උස. ඇත්තටම කිව්වත් මිනිස්සෙක්ට ජීවත් වෙන්න කොහෙත්ම බැරි පරිසරයක මගින් සිය ගණනකට කිසිම අවුලක් නැතුව සුවපහසුවෙන් හුස්ම ගන්න පුළුවන් පරිසරයක් කොහොමද නිර්මාණය කරන්නේ? ඒකට දෙන උත්තරය තමයි නූතන ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ටතම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. හරි. එහෙනම් මුලින්ම අපි බලමු මේ පද්ධතියට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග මොනවද කියලා. මොකද ගුවන් යානයෙන් එළිය තියෙන පරිසරය ඒක මිනිස්සෙක්ට කොහෙත්ම ඔරොත්තු දෙන්න නැති අතිශයින්ම දරුණු තැනක්. හිතනකො මේම යානෙන් එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50යි. ඍණ 50ක්. ඒ කියන්නේ අපේ ගෙවල් වල තියෙන ඩීප් ෆ්‍රීස් එකකට වඩා ගොඩක් සීතලයි. ඉතින් වායු සමීකරණ පද්ධතියට මුහුණ දෙන වෙන පළවෙනිම ලොකුම අභියෝගය තමයි මේ දරා ගන්න බැරි සීතල. හැබැයි ඊටත් වඩා දරුණු ඊටත් වඩා භයානක අභියෝගයකුත් තියෙනවා. ඒ තමයි අඩි 35000ක් උඩදී වාතය කොච්චර තුනීද කියනවනම් ඒකේ හුස්ම ගන්න තරම්වත් ඔක්සිජන් නැහැ. සරලවම කිව්වොත් එළියට ගියොත් හුස්ම ගන්න බෑ. ඔන්න ඕකයි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ප්ලේන් එකේ AC එක තියෙන්නේ අපේ සැප පහසුවට කියලානේ. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ඒක සැප පහසුවට එහා ගිය අපේ ජීවිතය බේරගන්න තියෙන අත්‍යවශ්‍යම ජීවිතාරක්ෂක පද්ධතියක්. හරි. එහෙනම් මේ තරම් වැදගත් ජීවිත ආරක්ෂක පද්ධතියට වාතය ලැබෙන්නේ කොහෙන්ද? මේකට උත්තරය ඇහුවොත් නම් ගොඩක් අය පුදුම වෙයි. මේ වාතය කෙලින්ම එන්නේ ගුවන් යානයේ ජෙට් එන්ජින් වලින්. ඔව්, ජෙට් එන්ජින් වලින්ම තමයි. අපි දැන් බලමු කොහොමද මේ වාතයේ ගමන සිද්ධ වෙන්නේ කියලා. මේකට තාක්ෂණිකව කියන නම තමයි බ්ලීඩ් එයර්. සරලවම කිව්වොත් මේ කියන්නේ ජෙට් එන්ජිනේ සම්පීඩක අධියරණය කියන්නේ කම්ප්‍රෙස් ස්ටේජ් එකෙන් කෙලින්ම අදලා ගන්න අධික උණුසුමක් සහ අධික පීඩනයක් තියෙන වාතයට. හැබැයි මේක මුලින්ම ලැබෙනකොට තියෙන කිසිම විදිහකින් පාවිච්චි කරන්න බැරි අමු දරුණු තත්ත්වයක. ඉතින් බලන්න වාතයේ ගමන පටන් ගන්නෙ මෙතනින්. එන්ජින් මෙන්න එන අර අමු බ්ලීඩ් එයර් එක. ඊට පස්සේ ඒකේ උෂ්ණත්වය පාලනය කරනවා. ඊටත් පස්සේ ඒක කැබිනේ පුරා බෙදා හරිනවා. අවසානයේදී යානය යටුනේ පීඩනය හදනවා. හරි. අපි දැන් මේ පියවරෙන් පියවර මේ ගමනේ යන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් අපි යන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලියම හදවතට. අර අධික රස්නේ අධික පීඩනයක් තියෙන බ්ලීඩ් එයර් එක අපි හුස්ම ගන්න පුළුවන් සිසිල් වාතයක් බවට පත් කරන මැජික් එක කරන යන්ත්‍රෝපකරණ. මේවට තමයි කියන්නේ එයාර් කන්ඩිෂනින් පැක්ස් නැත්නම් කෙටියෙන් පැක්ස් කියලා. මෙන්න මේ තියෙන්නේ පැක් එකක තාක්ෂණික රූප සටහන. බැලු බැලමට ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට මේක පිටිපස්සේ තියෙන මූලධර්මය හරිම අපූර්වයි. අර පිච්චෙන තරම් රස්නේ එන්ජින් වාතය හුස්ම ගන්න පුළුවන් සිසිල් කැබින් වාතය බවට පත් කරන ඒ ඉංජිනේරු ආශ්චර්යය සිද්ධ වෙන්නේ මෙන්න මේක ඇතුලේ. මේ සංකීර්ණ ක්‍රියාවලිය අපි හරිම සරල පියවර 3කට කඩලා බලමු. 1. වාතය සම්පීඩනය කරනවා. ඒ කියන්නේ තව තද කරලා ඒක තවත් රත් කරනවා. 2. සිසිල් කරනවා. අර අධික රස්නේ වාතය තාප හුවමාරුකාරක. ඒ කියන්නේ heat exchangers හරහා යවලා සීතල කරනවා. 3. ප්‍රසාරණය කරනවා. දැන් මේ වාතය ටර්බයින් එකක් ඇතුලේ එකපාරටම වේගයෙන් ප්‍රසාරණය වෙන්න සලස්වනවා. එතකොට වෙන්නේ මොකද්ද? උෂ්ණත්වය එකපාරටම සෑහෙන්න පහළට බහිනවා. හරියටම කිව්වොත් ටර්බෝ චාර්ජර් එකකුයි ෆ්‍රිජ් එකකුයි එකට වැඩ කරනවා වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. හරි. දැන් අපි අතේ සිසිල් වාතය තියෙනවා. හැබැයි කතාව එතන ඉවර නෑ. ඊළඟට අපි බලන්න යන්නේ කොහොමද මේ වාතය මගීන්ට දැනෙන්නේ නැති පරිපූර්ණ උෂ්ණත්වයකට මිශ්‍ර කරලා කැබිනේ ඇතුළට දෙන්නේ කියලා. අර පැක් වලින් එන අධික සීතල වාතය කෙලින්ම යවන්නේ මික්සර් යුනිට් කියන එකකට. මෙතනදි තමයි හරිම බුද්ධිමත් දෙයක් වෙන්නේ. ඉන්ධන ඉතිරි කරගන්න කැබිනේ ඇතුලේ දැනටමත් තියෙන වාතයෙන් කොටසක් අරගෙන හොඳට ෆිල්ටර් කරලා අර අලුතෙන් එන වාතයත් එක්ක මිශ්‍ර කරනවා. මේකට තමයි රීසර්කියුලේෂන් කියන්නේ. කවදා හරි දැකලා තියෙනවද ගුවන් යානයක එක තැන්වලට උෂ්ණත්වය වෙනස් කියලා? ඒකට හේතුව තමයි කැබිනේ එකම උෂ්ණත්වයක තියෙන්නේ නැති එක. නේම කුටිය ඒ කියන්නේ කොක්පිට් එක ඉස්සරහ කැබිනය සහ පස්ස කැබිනේ විදියට සාමාන්‍යයෙන් කලාපවලට නැත්නම් zones වලට බෙදලා තියෙන්නේ. මොකද හැම කොටසකටම අවශ්‍ය උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්.
ඉතින් කොහොමද මේ එක එක කලාපයට හරියටම ඕන උෂ්ණත්වය දෙන්නේ? හරිම සරලයි. අර මිශ්‍ර වෙලා යන සීතල වාතයට ට්‍රිම් එයා කියලා කියන උණුසුම් වාතය පොඩ එකතු කරනවා. හරියටම කිව්වොත් යානේ හැම කොටසකටම වෙන වෙනම තියෙන සුපිරි තාපපාලකයක්. ඒ කියන්නේ තර්මොස්ටැට් එකක් වගේ. මේකෙන් පුළුවන් හැම කලාපයකටම හරියටම ගැලපෙන උෂ්ණත්වය හදලා දෙන්න. හැබැයි හිතන්න එපා මේ වායු සමීකරණ පද්ධතිය වැඩේ උෂ්ණත්වය පාලනය කරන එක විතරයි කියලා. නෑ, ඒක තවත් අතිශයින්ම වැදගත්. හැබැයි අපේ ඇහැට නොපෙනෙන තවත් කාර්යයන් දෙකක් කරනවා. අපි බලමු මොනවද කියලා. පළවෙනි දේ තමයි පීඩනය. මේ පද්ධතිය පවත්වාගෙන යන පීඩන වෙනස ගැන හිතුවොත් පුදුම හිතෙයි. බලන්න, යානෙන් එළියේ තෙන්නේ මිනිස්සෙක්ට ජීවත් වෙන්නම බැරි තරම් අඩු පීඩනයක්. ඒත් කැබිනය ඇතුලේ අපි හරියට අඩි 8 විතර උසකන්දක් උඩ ඉන්නා වගේ සුව පහසු පීඩනයක් හැමතිස්සෙම තියාගන්නවා. මේ පීඩනය පාලනය කරන විදිහ හරිම සරලයි, ඒ වගේම හරිම බුද්ධිමත්. වෙන්නේ මෙහෙම දෙයක්. පද්ධතිය එක දිගට කැබිනය ඇතුළට වාතය පොම්ප කරනවා. ඒ අතරේ මෙතන පේන මේ අවුට්ෆ්ලෝ වෝල්ව් එක හරහා පොඩ වාතය එළියට යන්න දෙනවා. ඒක හරියට බොහොම සූක්ෂම විදිහට පාලනය කරන ලීක් එකක් වගේ. මේ නිසා තමයි කැබිනය ඇතුලේ හැම වෙලේම නියමිත පීඩනය තියාගන්න පුළුවන් වෙන්නේ. දෙන්නෙමු තුන්වෙනි සහ අවසාන කාර්යයට. ඒ තමයි ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික මොළය. ඒ කියන්නේ ඇවියොනික් සිසිල් කරන එක. මේ කියන්නේ යානයේ තියෙන පාලක පරිගණක, සංවේදක, උපකරණ මේ ඔක්කොම මේවා ඕනවට වඩා රත් වුණොත් මුළු ගුවන් ගමනට මේකෙන් බරපතල බලපෑමක් වෙන්න පුළුවන්. මේ ඒවියොනික් සිසිල් කරන්නත් හරිම අපූර්ව ක්‍රම දෙකක් තියෙනවා. යානය ගොඩබිම තියෙනකොට විවෘත පරිපථයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එළියේ වාතය ඇතුළට අරගෙන තමයි සිසිල් කරන්නේ. හැබැයි ගුවන්ගත වුණාට පස්සේ තමයි නියම වැඩේ වෙන්නේ. පද්ධතිය සංවෘත පරිපථයකට මාරු වෙලා යානයේ බඳ, ඒ කියන්නේ ෆියුසලාජ් එකේ තියෙන අධික සීතලම ලොකු හීට් එක්ස්චේන්ජ් එකක් විදිහ පාවිච්චි කරනවා. ඇත්තට මේක හරිම බුද්ධිමත් ඉංජිනේරු උපක්‍රමයක් නේද? හරි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් ඉක්මනට මතක් කරගමු. කැබිනේ වාතය එන්නේ කෙලින්ම ජෙට් එන්ජින් වලින්. පැක්ස් කියන පද්ධතියෙන් ඒ වාතයේ උෂ්ණතය සෑහෙන්න අඩු කරනවා. ඊට පස්සේ ඒ වාතය මිශ්‍ර කරලා එක කලාපවලට බෙදලා අපේ සුව පහසුව හදනවා. ඒ විතරක් නෙමෙයි, මේ පද්ධතියම තමයි මුළු ගුවන් යානයේදම පීඩනය දෙන එකයි, යානයේ වැදගත්ම ඉලෙක්ට්‍රොනික උපකරණ සිසිල් කරන එකයි කරන්නේ. ඉතින් ඊළඟ වතාවේ ගුවන් යානයක ගමන් කරනකොට ඔළුවට උඩින් තියෙන වාතාශ්‍රයෙන් එන ඒ සිසිල් හුලම් පාරක් දැනුනම මොහොතකට මතක් කරගන්න. ඒක නිකම් සුවපහසුවට තියෙන දෙයක් නෙමෙයි. ඒ තමයි අපිව පණ පිටින් තියාගන්න වැඩ කරන අපේ ඇහැට නොපෙනෙන ජීවිත ආරක්ෂක පද්ධතියක හුස්ම. ඇත්තටම අපිව ආරක්ෂා කරන්න තවත් මොනතරම් ඉංජිනේරු විස්මයන් මේ යකඩ කුරුල්ල ඇතුලේ හැංගිලා ඇතිද?